Hello, good morning පුතේ දුවේ ඔයාලට බයෝසෙට් එකේ ගෲප් එකේ ගොඩක් දුවල පුතාලා මට පර්සනලි මැසේජ් කරලා තිබ්බා. ඒ වගේම ගෲප් එකේ මැසේජ් දැම්මා වෙට් ඩිග්‍රී එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන කියලා. ඉතින් මං හිතුවා මේ මට ටයිප් කර කර ඉන්න ටිකක් අමාරු නිසා මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට පොඩි විස්තරයක් කියන්න. චුට්ටක් අහලා නම් දැන් සතියක් විතර පොඩ්ඩක් පරක්කු වුණා. මම පොඩ්ඩක් බිසි වුණ හින්දා මං හිතනවා දැන් පරක්කු වැඩි නැහැ කියලා මේ වෙලාවේ ඔයගොල්ලන්ට ඒක දැනගන්න. ඉතින් ඉස්සෙල්ලාම මම පොඩි පොයින්ට්ස් ටිකක් නෝට් ඩවුන් කරගත්තා. වෙට්නරි කියන්නේ පශු වෛද්‍ය පාඨමාලාව. සතුන්ට බෙහෙත් කරන එක ගැන ඉගෙන ගන්න එක තමයි පශු වෛද්‍ය පාඨමාලාවෙන් අපි කරන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය නම් ඔයාට යන්න තියෙන එකම තැන පේරාදෙණිය යුනිවර්සිටි එකේ වෙට්නරි ෆැකල්ටි එක. ඒක තමයි එකම තැන තාම අපේ ලංකාවේ තියෙන වෙට්නරි ඩිග්‍රී එක කරන්න. මේක 5 years course එකක්. එතකොට 1980 තමයි වෙට්නරි ෆැකල්ටි එක හැදලා තියෙන්නේ. ඒ වුණාට 1947 ඉඳන් මෙඩිකල් ෆැකල්ටි එකට අනුබද්ධව මේක ක්‍රියාත්මක වුණා. එතකොට අපිට පශු වෛද්‍ය ඩිග්‍රී එක කරාට පස්සේ වෙට්නරි කවුන්සිල් එකේ පශු වෛද්‍යවරයෙක් වෙට්නරි සර්ජන් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ශ්‍රී ලංකාව තුල වැඩ කරන්න පුළුවන්. එතකොට අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එක ගැන අපි පොඩ්ඩක් කතා කරනවා නම් 5 years course එකක්. එක ඉන්ටේක් එකක ළමයි 100ක් වගේ තමයි දැනට ගන්නෙ. UGC එකේ ස්කෝ එක හරහා තමයි ගන්නෙ. එතකොට මේක පශු වෛද්‍ය පාඨමාලාව වෙට්නරි ඩිග්‍රී එක මෙඩිසින් ඩෙන්ටල් ඩිග්‍රීස් වගේම ටිකක් ටෆ්. මොකද ෆස්ට් ඉයර් එක එහෙම හියුමන් මෙඩිසින් වල වගේම ඇත්තටම ඊට වඩා මොකද මම කියනවා හියුමන් කියන්නේ එක සත්ව කොට්ටාශයක් ගැන කරන ඩිග්‍රී එකක් වුණාට වෙට්නරි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ඉගෙන ගන්න ස්පීෂීස් ගත්තාම ඩොග්, කැට්, කැටල්, ගෝට්, ෂීප්, ගෝට් ෂීප් එකට යනවා, පිග්, හෝසස්, ඒ වගේම ලංකාවේ නම් අපිට එලිෆන්ට්ස් ගැන ටිකක් ඉගෙන ගන්න වෙනවා. ඒ වගේම වයිල්ඩ් ලයිෆ් වයිල්ඩ් ඇනිමල්ස් ගැන ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ ඊට අමතරව කුකුලෝ වගේ කුකුලන් ගැන වැඩියම ඉගෙන ගන්නවා. ඒක සත්ත්ව නිෂ්පාදනයක් විදිහට යන හින්දා ඒ වගේම අපිට පෙට් බර්ඩ්ස්ලා ගැන ඉගෙන ගන්න වෙනවා. මේ ටික තමයි මූලික ටික. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම මිනිස්සෙගේ ශරීරයක් ගැන ඉගෙන ගන්නවට වැඩිය ඇනටමි ඒ කියන්නේ ව්‍යුහ විද්‍යාව ගත්තාම අපිට ගොඩක් මේ ස්පීෂීස් ඔක්කොම ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙට්නරි ඩිග්‍රී එක ගැන එච්චරම දැනුමක් නැහැ තාම. හැබැයි මේක ලෝකයේ වෙන රටවල් වල තියෙන අමාරුම ඩිග්‍රී එකක් විදිහට තමයි සැලකන්නේ. ඒ නිසා ඔයාලා මේකට යනවා නම් හොඳට ඉගෙන ගන්න පාඩම් කරන්න ලෑස්ති වෙලා යන්න ඕන. එතකොට අපි මේකේ තියෙන සාමාන්‍යයෙන් සබ්ජෙක්ට්ස් ටික මම කියන්නම් ඔක්කොම ගැන නම් කියන්න බෑ. Animal anatomy and physiology, veterinary pathology and microbiology, biochemistry, pharmacology, public health, animal production කිව්වම reproduction ඒ වගේ වෙනම ඒකේ කොටස් තියෙනවා. ඊට පස්සේ clinical science, diagnosis, surgery and treatment. Animal production එක යටතේ අපි ඉගෙන ගන්න තියෙනවා livestock, poultry, fisheries. ඊට අමතරව immunology, aquaculture, fisheries. ඒ වගේ මේ තව කොටස් තියෙනවා. මම ඒ ගැන වැඩි මේ කතා කරන්න යන්නේ නැහැ. අපිට ඕනේ වුණොත් පස්සේ එහෙම කතා කරන්න පුළුවන්. මේ ඔයාලට දැන් දල අදහසක් ගන්න ඕනි හින්දා මේ ටික නිකන් ඔළුවට ගන්න පුළුවන්. එතකොට අපි කතා කරන්නේ
මොන සත්තු ගැනද කියලා අපි මොන සතුන් ගැනද ඉගෙන ගන්න ඕනි කියලා අපි කතා කරා. ඊට පස්සේ මේක තියරි වගේම ප්‍රැක්ටිකල් ඔරියන්ටඩ් කෝස් එකක්. මොකද තියරි ඉගෙනගෙන වැඩක් නැහැ ප්‍රැක්ටිකලි අපි මේක කරන්න දන්නේ නැත්නම්. එතකොට අපේ ෆැකල්ටි එකේ වෙටනරි ටීචින් හොස්පිටල් එක තියෙනවා, ටීචින් ෆාම්ස් තියෙනවා, ෆාම් ඇනිමල්ස් වලට වෙනම සර්ජරිස් ඩෙමොන්ස්ට්‍රේෂන්ස් කරන්න ෆැසිලිටිස් තියෙනවා, ලැබ් ඇන්ඩ් ෆීල්ඩ් වර්ක් තියෙනවා. එතකොට මේකෙදී අපිට සර්ජරිස්, ඩිසීස් ඩයග්නෝසිස්, ෆාම් විසිට්ස්, පබ්ලික් හෙල්ත් වර්ක්, පබ්ලික් හෙල්ත් කියන්නේ ගොඩාක් අපි සූනොටික් ඩිසීසස් කියලා කියනවා. ඒ කියන්නේ සත්තුන්ගෙන් මිනිසුන්ට බෝ වෙන රෝග ගැන ඉගෙන ගන්නවා. ඒ වගේ ඒරියාස් ගොඩක් කවර් වෙනවා. එතකොට මේකේ ඔක්කොම එක්සෑම්ස් පාස් වෙලා රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන. ඒ වගේම ඉංග්ලිෂ් IT රික්වයර්මන්ට්ස් තියෙනවා. ඒ වගේ හොඳට මහන්සි වෙලා A level කළා වගේම හොඳට මහන්සි වෙලා කරන්න ඕන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තමයි. නිකන් නිදහසේ ඉඳලා නම් කරන්න බෑ. ඊට පස්සේ මේකේ තියෙන අපි මේ ඩිග්‍රී එක කරොත් තියෙන ඔපචුනිටිස් බැලුවොත් අපි ඔයාලට වෙට් සර්ජන් කෙනෙක් වෙන්න පුළුවන් පබ්ලික් රජයේ හෝ පෞද්ගලික අංශයේ. ඊට පස්සේ ලයිව්ස්ටොක් ඩිවෙලොප්මන්ට් ඔෆිසර් කෙනෙක්. ඒ කියන්නේ ෆාම්ස් නගා සිටවන්නේ ඒ වගේ ලයිව්ස්ටොක් ඩිවෙලොප්මන්ට් ඔෆිසර් කෙනෙක්, රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක්, පබ්ලික් හෙල්ත් ඔෆිසර් කෙනෙක්, වයිල්ඩ් ලයිෆ් සූ වෙට් කෙනෙක්. ඊට පස්සේ වෙන රටවල් වල ලයිසන්ස් එක්සෑම්ස් වලට පෙනී සිටලා ඒ වෙන රටවල් වල ලයිසන්ස් වෙටනේරියන් කෙනෙක් වෙන්නත් පුළුවන්. මම මේ ඔක්කොම කතා කරන්නේ අපි සමරි එක. මොකද ගොඩාක් වෙලා ගන්නත් බෑ. ඉතින් මේකේ දැනගන්න ඕන වැදගත්ම දේ තමයි මේක හරිම කම්පිටිටිව් එකක්. ඒ වගේම හයි වර්ක් ලෝඩ් එකක් තියෙන කෝස් එකක්. එතකොට හොඳ ෆෝකස් එකක් ඕනි. ට්‍රේනින් කරන්න ඕන. ඒක වගේම මේ ඔක්කොම දැනගත්තත් වැඩක් නැහැ. ඔයා සතෙක් ගැන අනුකම්පාවෙන් බලන්න බැරි කෙනෙක් නම්. මොකද සමහර අය ඉන්නවා සත්තුන් කියන්නේ අප්පිරියයි එහෙම. මම මේක ගැන මුකුත් කියන්නේ නැහැ. එක එක මිනිස් ස්වභාව තියෙනවා. හැබැයි සත්තුන්ට ආදරේ කෙනෙක්ට මේ ජොබ් එක කරන්න ගොඩක් ලේසි. නැත්තම් අතරමඟදී අතහැරලා දාන්න වෙනවා. මොකද මේ ජොබ් එකක් කිව්වහම අපි මේක ඇත්තටම ජොබ් එකක් විදිහට මේ ප්‍රොෆෙෂන් එකක්, වෘත්තියක්. ඒ කියන්නේ ජීවිත කාලෙටම කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ එතකොට අපිට මේක ගැන කම්පැෂන් එකක්, ආශාවක් ඇඟෙන්න තියෙනවා නම් තමයි ඔයාලට මේ ජොබ් එක හරියන්නේ. කෝස් එක උනත් කරන්න ලේසි වෙන්නේ එතකොට සත්තුන්ට ආදරේකම ඉස්සලාම තියෙන්න ඕන, සත්තුන් අප්පිරියා කරන්න නැති වෙන්න ඕන. ඒ දේවල් තියෙනවා නම් නැත්තම් මගදී ඔයාට මේ ජොබ් එක අතහැරලා දාන්න හිතෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සලාම ඒ ගැනත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. ඊට පස්සේ තව දෙයක් තමයි ලංකාව වගේ රටක මේ ඉනායන එක කියන්න යනකොට මේ වෘත්තීය පිළිගැනීම පොඩ්ඩක් සමහර තැන්වල සමහර මිනිසුන්ගේ ආකල්ප අනුව පොඩ්ඩක් වෙනස්. එතන බලු දොස්තර කියලා කියනවා, මේ සත්තු දොස්තර කියලා කියනවා. ඔය වගේ එක නම් මෙහෙම අහන්නත් පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන. පොඩි කොන්ෆිඩන්ස් එකක්, සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන. දරා ගන්න ටොලරන්ස් එකක් තියෙන්න ඕන. මොකද නැත්තම් චුට්ටක් මම උනත් පළවෙනි ඉස්සර අවුට් වුණ ගමන් මෙහෙම පොඩ්ඩක් ඉතින් ඒ වගේ දේවල් වලට සැලෙනවා. එතකොට ජොබ්ස් නම් නැති වෙන්නේ නැහැ. මොකද ජොබ්ස් හොඳට තියෙනවා. මම හිතනවා මගේ කාලය ඉවර වෙගෙන ඉන්නේ විනාඩි 10ක එකක් මම කරන්න හැදුවේ. ඔයාට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මම උත්තර දෙන්නම්.